හොඳයි අලියට හැටවීමේ තරගේ ප්‍රථම තරගය කරුවා. ඔව් අපේ ස්පාන්සිය. ඔව් හොඳ ලස්සන තරමක් ඇදලා අවිලා තියෙනවා අපි. ඔව් අපිට තේරෙනවා මේ පොඩි කාරණයක් කියන්න තියෙනවා හැමෝම එනවා නම් අනිවාර්යෙන් මේ පරිසරය පැමිණෙන්න මේ කිඩ්ස් ආර් කිඩ්ස් ප්‍රී ස්කූල් පරිසරය. එහෙම හැමෝටම ඉන්න බෑ අපි ඉන්වයිට් කරපුවාට විතරයි එන්න පුළුවන් මොකද කැම තියෙන්නේ 25කට විතරයි. ඔව් යසුර අපි මේ මතක් කරලා තියන්න ඕනේ මේ අහල පහල නිවසයන්ට මේ අද දවස් පොඩ්ඩක් ഘോഷාකාරී වෙයි හැබැයි ඉවසක් දාලා සිටින්න කියලා. අද ඔයාලා රැට විතරක් නිදා ගන්න දවල්ට හැරලා ඉන්න මොකද අපිට තව චූටි නිවේදනයක් දෙන්න තියෙනවා. අපි මේ හැමදේම කරන්නේ ටියෝ තිරාන් YouTube channel එක හරහා vlog කිරීම සඳහා වමනේ ඊට එහා නෑ එහෙම නෙමෙයි කරන්නේ අපි මේ අපේ හුදෙක් විනෝදාශ්‍රය සඳහා පමණ කරන්නේ ඒ අස්සෙන් තමයි මම vlog එක ගෙනියන්නේ. ඊට නිසා ඕගොල්ලෝගේ ආදල එක අනිවාර්යෙන් ගන්න මම vlog එක මොකක් හරි කරලා දෙන්න. සාදරයෙන් පිළිගන්නවා බුදුබාව. මේ අපි තමයි සම්බන්ධ වෙන්නේ ඔඩියෝ වාපා. ඔව් එෂාන් වල මොනවද කියන්නේ මේ සුපිරි අලුත් අවුරුදු ගැන. ඇත්තටම සතුටුයි ගොඩක් සතුටුයි කාලෙකින් අපි යාළුවෝ ටික එක්කෙන්න ලැබිච්ච එක ගැන. ඉතින් රාමනායක එන්ටර්ප්‍රයිසස් ජය වේවා. ඕම අවුරුදු වලට එන සිරිතක් තියනවද? එනවා මේ එන්නේ. ගංගතුල අවුලාගෙන එනවා. අය සුබ අලුත් අවුරුද්දක්. අලුත් අවුරුද්දක්. යකෝ අර සරවැදිත්තු 100ලා ටොයිලට් යන්නේ තෝම සරවැදිත්තු. එහා ගෙදර නිවසියන්ටයි මේ පණිවිඩය එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් ඒව තියෙනවා නම් පොඩ්ඩක් හයියේ හුවක් දෙන්නකෝ. ඔව් සෙනවිරත්න අංකල් සෙනවිරත්න කරන්ට් එකට ගහන්න මොන එකක් තියෙනවද ටිකක් දිග නෑ එක්ස්ටෙන්ෂන් කෝඩ් දන්නේ නැත්නම් නෑ නේ නිශ්ශබ්දතාවයෙන් පෙරියන්නේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් නැති බවයි. ඔව් ස්පන්ජියා මේ අවුරුදු සේනේනවා. හදවතේ ස්පන්ජියා සමග ස්පන්ජි භාර්යාව සහ ස්පන්ජි කසින් නිලන්දි මේකර්ස් proudly presents ස්පන්ජිත ජයසුන්දර. සතුන් කියලා මේ ඉන්නේ සතුන් මේ ස්පන්ජි භාර්යාව. ඒතර මේ ඉන්නේ ස්පන්ජි කසින් ශ්‍රේෂ්ඨ. අවලල්ලා අවිල පටන් ගමු නේද? කවිනෙන් දැන් තරගේ පටන් ගමු. දිනේ මෙයා දෙක. දෙක අපිට වැඩක් නෑ. දෙක නෑ. ඇත්තටම ඔවුන් පැවසු ආකාරයටම උ තරගේ දාන්නේ කරා. වර්ල්ඩ් රෙකෝඩ් එකක් ගාලා වීලොක් නෙමෙයි කොල්ලෝ. මොනවද කියන්නේ? ඇත්තටම මේක ගිනස් වාටා මංගා තමයි තියෙන්නේ. මම හරිම සතුටින් මේකේ තරගේ ජය ගන්න මම ජීවිතේ ලැබුව එකම ජය ගන්න. අවුලක් නෑවා ඊළඟට අපි දින්නොත් අපි පෙරදිනවා. කවුරු හරි පරදින්නත් එපා. ඒ නිසා තමයි දේවල් ඒ විදිහටම ගන්න හරිද? ඔයාගේ උරහිස් මට්ටේ මම මේ ඇදලා දින හරිද? අපොඩ. හරි ඔය කොළොම්පොරේ නුඹ ඉන්න සව්වේ ඉරිල්ලියෝයි කෙලෙන වරුනිදන්නේ අපි ඉබල මේක පුළුවන් හරිද? තියවා. වට නොඇටි මා මුලාවේ සිත රැඳියන් මගේ සෙනෙහ කැදල්ලේ කොළොම්පොරේ නුඹ ඉන්න සව්වේ අත වෙනුවට නොඇටි මා මුලාවේ සිත රැඳියන් මගේ සෙනෙහ කැදල්ලේ පොඩි මේ අතර බලන්න අතර දෙන්න කවුද එනවා තමයි. ඔව් අපිට දෙවියනවා අපිට. ඉතින් පොඩි පරිවාරයක් හොයන්න පුළුවන් අපිට සීතුන්නේ පාට අරන් සේල අඳිනවාලු උමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලු ඇත්තරටින් ගෙනාපු මගේ රන් කඳ ඒ පුසුඹට රැවුනේ කොළොම්පොරේ නුඹ ඉන්න සව්වේ කිරිල්ලියෝයි කෙලෙන වරුනිදන්නේ දැන් දෙපත්ත මාරු බෑග කම් වෙනවා. අපි කවින්ගෙන් අදහස ගමු ඇයි පැරදුනේ? අපි කිව්වා පාරේ අදිමු කියලා අපිට ඉඩම දීලා තිබ්බේ. ඒක තමයි මේ අපි පැරදුනේ ලොකුම හේතුව. පාරේ හොඳට ඉඩ තිබ්බනම් අපේ ඉන්නේ ප්‍රොෆෙෂනල්ස්ලා. මේ වගේ තැන්වල ඉන්නේ ප්‍රොෆෙෂනල් අය ඉන්නේ. මේ මයික් එක ගන්න යනවා. මයික් එක මට දෙන්න. කැලේ මාරු වුණාට කොටියගේ පොල්ලේ මාරු වෙන්නේ නැහැ කියලා අපි කැමතියි කියලා නෑ. මොකද මුගේ ඇඟයි මගේ ඇඟයි බලපන්. පාරේ අද්දත් මූ බල්ලා වගේ අපේ හරි
ඇඟෙන් නෙවෙයි මොලෙනුත් බලන්න ඕනේ. මයින් පවර්ද ඒකයි තව අඩිය චුට්ටයි ඉස්සරහට. දැන් ගාවා. වෙල්ලෙලියේ වේ කන්දේ දුව පැනනටුවාලු ඉවත දිගේ යන එනකොට ඉඟි පිඟි පෑවාලු sorry my boy මගේ මයි කීවාලු මගේ රන් නිසා එන චනිදු අපේ නවක යෝන් තරුණයා එන් වරියකෝ විසික් කරන්න. තා දුක්බරන කඳුළු සලවෙන ඔබේ දුක රටම හෙන්න අපි කියමු. ඒ කියන්නේ අත්‍තරම අපි රෙකෝඩ් එකක් විදිහට ගත්තොත් වැඩිම තරඟ ප්‍රමාණයක් පරාදුනේ වුණා. ඔබේ දුක්බර කතාව ගැන අපි රටම හෙන්න කියමු. දෙයිගෙඩියෙන් පටන් ගත්තා මම මේකේ මිනිස්සු මන්ත්‍රය ගැන හරිම කලකිරීමකට පත්ලා තියෙන්නේ. ඕක කඩලා බලපන්. හොඳම පරදීමට හිමි ගියා. කර. මූ තෑග්ග කඩාගෙන නෙලා තිබ්බම මූ තරඟ කොහොමද? අයිරොන් අද්ද මම්මේ ඒ නේ ආවද ගැජට් එකක් යෝන් දන්නේ සීන් එක. හියුමිඩිෆයර් එකක් මේක මේසොට තියපන් යකෝ මම මට මේසියක් නැහැ එලා සරමද සරම යටින් තියාගෙන. ලුම්පුරේ නුඹ ඉන්න ඉස්සවේ නව වසරේ යර කියලා කිරි රේවා නව වසරේ චකිරි බැලකට කිරිසිනාවයි ආදරෙන් බලන්න හිතෙනවා ඇමලකින් පාද දබනවා ඇමලකින් මාලකින් පාද දබනවා ඇමලකින් මාලකින් පාද දබනවා චකිරි බැලකට කිරිසිනාවයි මෙඩ දාගේ මොකද ලොයි තදේ පුපුරන. මෙඩ දාගේ මෙඩ